පස්සේ මේ මෘදුස්වර පටකවල කෘත්‍ය ගත්තාම මේගොල්ලෝ විශේෂයෙන්ම ඉන්නේ මේ ශුෂ්ක රූපී ශාකවල. ශුෂ්ක රූපී ශාකවල ජලය සංචිත කරන්න මෘදුස්වර පටක උදව් වෙනවා. ඒකට දැන් උදාහරණයක් විදිහට කෝමාරිකා පත්‍ර, අක්කපාන පත්‍ර, පතොක් වල ස්කන්ධාභය කියන ඒවා වල ජලය සංචිත කිරීම සිද්ධ කරන්නේ මෘදුස්වර පටක. ඒතර කෝමාරිකා පත්‍රය ගත්තොත් අර ඒකේ තියෙන්නේ අර මේ මොකක්ද? ගෙනාර වතුර ගතියට තියෙන්නේ. ඔයාලා ඕන කෙනෙක් කෝමාරිකා පත්‍රය දැකලා තියෙනවනේ. ඔය කබල බල්ලත් ඇතිනේ. ඒතර මේ කෝමාරිකා පත්‍රය ඇතුළේ ගත්තොත් මේ කියන නිකන් අර වතුර වගේ ජෙල් එකක් වගේ. ඉතින් අන්න ඒ ජෙල් එක හදන්න උදව් වෙන්නේ මේ ඔන්න ඔය මුදුස්වර පටක. ඊළඟට මේ එයාලා දැන් ඒ කරලා තියෙන ජලය සංචිත කරලා තියෙන්නේ. ජෙල් එක වගේ තියෙන වතුරනේ. ඒක සංචිත කරන්න උදව් වෙනවා මෙන්න මේ මුදුස්වර පටක. ඒ වගේම අක්කපාන පත්‍ර. අක්පානත් ටිකක් අර හරියට ඝනකම් පත්‍රයක්. ඒතර එයාගෙත් ජලය සංචිත කරන්න උදව් වෙනවා. ඒතර මෙයාලා ඔක්කොම වගේ මේ ශුෂ්ක රූපී. ඒ කියන්නේ ඔය තදවුවට ඔය ශුෂ්ක ප්‍රදේශවල ඉන්න හැඩ ගැහුණු අය. ඊළඟ පතොක්. පතොක් වලත් අර වගේම ජලය සංචිත කරන්න උදව් වෙනවා. ඊළඟ සන්ධාරණය. සන්ධාරණය කිව්වම කඳ කෙලින් තියාගෙන සන්ධාරණය නිකන් පොළොවෙන් නිකන් කෙලින් ඉන්නනේ. කෙලින් ඉන්න තමයි උදව් වෙන්නේ මුදුස්සර පටක. කූඩලු වගේ ශාකවල මුදුස්සර සෛල තුල රික්තක ජලයෙන් පිරලා තියෙන්නේ. ඒතකොට යාලා ශුණතාව ඇති කරනවා මේවා ජලයෙන් පුරලා ඒකෙන් ශාකයට සන්ධාරණය සපයනවා. ඉතින් හරි ලේසි. ඔයාලා දැකලා ඇති කූඩලු. ඇත්තට මේ දේවල් අර දැකලා තියෙනවා නම් මතක හිටිනවා. කූඩලු ගහක් දැකලා තියෙනවා නම් කූඩලු ගහට මේ වතුර නැති වෙලා නිකන් මැලවිලා වගේනේ. හැබැයි අපි වතුර දාපු ගමන් කඳ කිලින් වෙලා ඒ පේනවා. ඉස්සර පොඩි පොඩි පරීක්ෂණයක් තිබ්බ මං හිතන්නේ මේ මට ඒක ලොකු මතකයක් නැහැ. ඔය කුඩු ගහේ අර වර්ණවත් මොනවද වතුර එහෙම දාලා ඒ ජලය ගමන් කරන විදිහ උනත් පේනවා. ටිකක් අර විනිවිද පේන ගතියක් තියෙනවා කුඩලු ගහේ කඳේ. ඒතකොට මේ කඳට සන්ධාරණීය සපයන්න වැදගත් වෙනවා මුදුස්සර පටක. ඉතින් ඔන්න ඕවා තමයි මුදුස්සර පටක වල කෘත්‍ය. අ හරි. එහෙනම් ඊළඟ කොටසට යන් සුලකෝණාස්තර පටක. සුලකෝණාස්තර පටක මෙයාගේ කෘත්‍ය මොකක්ද? සුලකෝණාස්තර පටක කරන්නේ ශාක දෙහයට දැඩි බව සහ යාන්ත්‍රික ශක්තිය ලබා දෙනවා. දැන් ඕනම ගහක් තියෙන නම් හොඳ කෙලින් ඉන්න ඕනේ. යාට ශක්තිය ඕන වෙනවා. ඒතකොට මේ දැඩි බව යාන්ත්‍රික ශක්තිය දෙන්න උදව් වෙනවා සුලකෝණාස්තර පටක. මේගොල්ලෝ විකරණය වූ මෘදුස්තර සෛල. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා හම්බෙච්ච මෘදුස්තර සෛලවලම අර මොකක් හරි විකරණය වෙලා එයාලා වෙනස් වෙලා තමයි සුලකෝණාස්තර පටක හැදලා තියෙන්නේ. මේ සුලකෝණාස්තර පටක ගත්තාම sorry ඔයාලගේ රූපයක් විතර දාලා තියෙනවා. මේකෙත් අර හරස්කඩ දික්කඩ ඒක පොඩක් නෝට් කරගන්න. පොඩ ඔයාලා මේක ඇඳත් කමක් නැහැ. ඇඳලා පුරුදු වුණාමත් ඔයාලට මතක හිටි. මේ රූපයක් දීලා මොකක්ද කියලා අහන්න පුළුවන්. දැන් නිකන් කියලා මතක තියාගත්තට ඕක මතක හිටින්නේ නැහැ විභාගෙ වෙද්දි. ඉතින් දැම්ම කොලයක් අරගෙන මේ පටකේ පොඩක් ඇඳලා ප්‍රැක්ටිස් වෙන්න. හරියන්නේ නැහනේ. එතකොට මෙයාලා රූපේ පොඩක් මතක තියාගන්න නේ. ඝන වූ සෛල බිති සහිත තියෙනවා. පොඩ නියන් රූපය අපි බලාගෙන යන්. එතන නැස්ටියක් තියෙනවා. එතකොට මෙයාලා තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ සජීවී. සජීවී සෛල. දැන් මෙච්චරලා අපි කතා කරපු ඔක්කොම වගේ සජීවී අය. කවුරුවත් අජීවී අය නැහැ. හරි. ඊළඟට මේගොල්ලන්ගේ සෛලය තුල සෛල ප්ලාස්ම, න්‍යෂ්ටිය, මධ්‍යරික්තක ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. දැන් මේගොල්ලෝ මං කිව්වේ වැඩිහිටියෝ වගේනේ. එයාලා මොකක් හරි කෘත්‍යයක් කරන්න හැඩ ගිහිලා ඉන්නේ. එතකොට එයාලට මේ හැමදේම තියෙනවා. සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය, මධ්‍යරික්තක මේ දේවල් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ දිගැටි. සාමාන්‍යයෙන් දිගැටි. ඒ ඉස්සෙල්ලා බැලුවොත් අපි මුදුස්තර සෛල මේගොල්ලෝ නම් මහතයි. අර රවුන්ඩ් රවුන්ඩ් තිබ්බේ. මේකෙත් අර මං කිව්වා වගේ රූපේ මතක තියාගත්තා නම් එයාලා ලක්ෂණ මතක තියාගන්න එක මහ දෙයක් නෙමෙයි. දැන් මෙයා ගත්තොත් මේ සුරකෝණාස්තර සෛල මෙයා මේ නිකන් පොඩි තියෙන සදාස්ත්‍රාකාර ගතිය. නිකන් බහුවස්ත්‍රාකාර හැඩති. ඒ වගේම මෙයාලා දිගැටි සෛල. දැන් මෙතන එහෙම ගත්තොත් මේ දික්කඩේ පේනවා නිකන් දිගැටි සෛල. දිගැටි ගතියක් ගන්නවා. මුදුස්තර සෛල වලට වඩා. ඒ වගේම මේගොල්ලන්ගේ ශීර්ෂ සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙන්නේ. මේ කොන් ඝන වෙලා තියෙනවා. සෙලියුලෝස් වලින් ඝන වෙලා තමයි තියෙන්නේ මේ කොන්. ඊට පස්සේ සෛල බිත්ති විෂමාකාරව ඝන වී ඇත. විෂමයි. මෙයාලා අර එකම විදිහකට නෙමෙයි ඝන වෙලා තියෙන්නේ. එක එක අය එක එක විදිහට ඝන වෙලා. ඒ වගේම අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන්, නොතේ වෙන්නත් පුළුවන්. නේ?
අන්තර්සෛලිය අවශ්‍යයි වුණා නැතිම තරම් ඉතින් ඔය තියෙනවා කිව්වට ටිකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි. ඒක තමයි මෙතන තියෙන්නේ. එතකොට රූපේ මම පොඩ්ඩක් නිකන් මතක තියාගන්න. මේක බලන්නේ නැතුව මේගොල්ලෝ දැන් හැමෝටම වගේ මේ සිරපටක් ගත්තා. මෙයාලා සජීවීද අජීවීද කියලා මතක තියාගන්න බෑ. බලමු රූපේ මතක තියාගන්න. හරි. ඕන දැන් පේන්නේ ඔයාලත් මේත් එක්ක මතක තියාගන්න බලන්න. දැන් මේක ඔන්න මතක් වුණා සුලකෝණාසර සෛලවල ලක්ෂණ, පටකවල ලක්ෂණ. ඒතර මේක ටක් ගාලා ඔලුවට දාගන්න. මේක මතක තියෙනවා නම් ටක් ටක් ගාලා ඔයාලා පොයින්ට් ටික ඔලුවට එනවා. ඒතර මේගොල්ලෝ සජීවී. මෙයාලා ඉස්සෙල් මුදුසරත් සජීවී, මෙයාලත් සජීවී. ඒක දැක්කම නිකන් පේනවා මේ ඝන වූ බිත්ති තියෙන්නේ. සෙලියුලෝස් වලින් ඝන වෙච්ච බිත්ති තියෙනවා. ඊළඟට මේ ඝන වෙලා තියෙන්නේ අර එකම විදිහට නෙමෙයි එක එක විදිහට තමයි ඝන වෙලා තියෙන්නේ. විෂමාකාරව ඝන වෙලා තියෙනවා. හරි. විෂමාකාරව ඝන වෙලා තියෙනවා සුලකෝණාසර සෛල. ඊට පස්සේ මෙයාලා හැඩය ගත්තාම ටිකක් අර දිගැටි සෛල. අරගොල්ලෝ වගේ නෙමෙයි රවුම් නැහැ. ටිකක් දිගැටි. ඒ වගේම මෙයාලා බහුවස්ත්‍රාකාර හැඩයක් ගන්නවා. බහුවස්ත්‍රාක් කියන්නේ නිකන් ඔය චතුරස්‍රයකට වඩා පාද වැඩි සංඛ්‍යාවක් තියෙනයිනේ. නිකන් බහුවස්ත්‍රයක හැඩයක් ගන්නවා. අන්න ඒක තමයි එයාගේ තියෙන හැඩය. එතකොට හැඩය කිව්වා. අපි සෛල බිත්ති කොහොමද මේ ඊළඟ සෛල බිත්ති කිව්ව ගමම නිකන් සෙලියුලෝස් ඇදිලා තියෙනවා කියලා කියන්නේ. ඒකත් එයාගේ එක ලක්ෂණයනේ. සෙලියුලෝස් වලින් හැදිලා තියෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න තියෙන්නේ. ඊට අමතරව අපිට තව මතක තියාගන්න තියෙන්නේ මෙයාලා මේ අන්තර්සෛලීය අවකාශ. අන් ඒක පොඩ්ඩක් අමතක වුණා. අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් අර ගොඩක් දේවල් ගොඩක් පොයින්ට් වලට පේනවා රූපෙන්ම අපිට ටට්ටක් ගාලා ඔලුවට දාගන්න පුළුවන්.